පාටිකුරුල්ල කතාවේ භාවනාවට පුළුවන් වේවිද නිම්නාවිගෙන් පලි ගැනීමට අපිට අද කතා කරන්න තියෙන්නේ ඒ ගැන. පාටිකුරුල්ල කතාවේ භාවනා නිම්නාවි සහ කෙවින් අතර පවතින මෙම ගැටුම්කාරී තත්ත්වය ඇත්තෙන්ම කතාවේ කුතුහලය තවත් වැඩි කරන කරුණක්. භාවනාගේ සිතේ නිම්නාවි ගැන ඇති වී තිබෙන වෛරය සහ එයින් පලි ගැනීමට අය දරන උත්සාහය සම්බන්ධයෙන් අපිට මෙලෙස විග්‍රහ කරන්න පුළුවන්. පාටිකුරුල්ලෝ භාවනාගේ පලි ගැනීම සහ කෙවින්ගේ හදවත. කෙවින් කිසිදා තමාට ආදරය නොකළ බව දැන දැනත් ඒ වරද නිම්නායි මත පටවා ඇයගෙන් පලි ගැනීමට භාවනා දරන උත්සාහය මේ දිනවල කතාවේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් වී හමාරයි. භාවනාගේ මානසිකත්වය. කෙවින් තමන්ගෙන් දුරස්වීමට හේතුව නිම්නාවියයි සිතා කෙවින්ව නැවත තමා සතු කර ගැනීමට අයදරන දැඩි උත්සාහය අපිට දකින්න පුළුවන්. භාවනා කෙතරම් උත්සාහ කරත් කෙවින්ගේ හදවතේ රජ කරන්නේ නිම්නාය පමණක් බව ඇය තවමත් වටහාගෙන නැත. නිම්නාවට දුකක් ලබා දී කෙවින්ව හිමිකර ගැනීමට භාවනාවට හැකිවේවිද? නැතහොත් අවසානයේ පරාජය හිමිවන්නේ අයටමද? ඉතින් ඇත්තම කියනවා නම් මගේ අදහසට අනුව නම් කෙවින් කවදාවත් නිම්නාවිගෙන් ඈත් වෙන්නේ නැති හින්දා භාවනාවේ තමයි මේ වේදනාව දරා ගන්නට සිදුවන්නේ.